මාකටිං වලදී තප්පරයකුමුත් කරන්න පුළුවන් දේවල් තියෙනවද කියලා ඔයා හිතුවනම් මෙන්න ඔයාටයි මේ පණිවිඩය. මමත් කලින් ඕක හිතුවේ නෑ. හැබැයි මේ ගැන ඉගෙන ගත්තම පුදුමත් හිතෙනවා. මාකටිං වලින් ඔයාට මේ තප්පරයකින් කරන්න පුළුවන් දේවල් ගැන ඔයා දැනගත්තා නම් ඒකෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතාගන්නත් බැරි වෙනසක් කරන්න පුළුවන්. ඒ තමයි අපි යම් දෙයක් මොන හරි අපි හිතමු හෙලවුණා. හරි යම් શબ્දයක් හරි මොන හරි දැනුණා නම් තප්පරයකට මිලි තප්පර 1000ක් තියෙනවා, මිලි සෙකන්ඩ්ස් 1000ක් තියෙනවා තප්පරයකට. මිලි සෙකන්ඩ්ස් 60 ඉඳන් 100 අතර වෙනකොට ඔයාගේ මොළය ඔය සිග්නල් එක අල්ලගන්නවා යමක් හෙලවෙනවා කියලා. ඕකට අදාළ වෙන්නේ අපි ඔකට කියනවා අසිපිටල් ලෝබ් එක කියලා. අසිපිටල් ලෝබ් එකෙන් ඔය වෙනස අඳුර ගන්නවා යමක් සිදු වෙනවා කියලා. ඒ තප්පර 100දී. තප්පර 100 මිලි තප්පර 100දී. මිලි තප්පර 100 ඉඳන් මිලි තප්පර 200 වෙනකොට ඔයාගේ IPL එක එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඉන්ෆීරියර් පරීටල් ලෝබ් එක කියලා. ඉන්ෆීරියර් පරීටල් ලෝබ් එක අඳුර ගන්නවා ඒකෙන් වෙන්න පුළුවන් මොකද්ද කියලා. ඒකට මම උදාහරණයක් කිව්වොත් ඔයා මෙහෙම වාඩි වෙලා ඉන්නකොට ඔයාගේ ඉස්සරහා කෙනෙක් මේසෙ උඩ තියෙන තේ කෝප්පය මෙහෙම අතින් උස්සනවා කියලා හිතන්නකෝ. ඒ අල්ලනකොට ඒ අල්ලපු විදියෙන් එයා ඒක ඇල්ලුවේ කෝප්පේ තියෙන තේ එක බොණ්ඩද ඒ කෝප්පේ අරගෙන අයින් කරලා හෝ ඒක ගෙනියලා හොදන්නද කියන වෙනස අඳුර ගන්නවා මිලි තප්පර 200ක් ඇතුළත. මිලි තප්පර 200න් පස්සේ පණිවිඩය යවනවා ඔයාගේ වෙන්ට්‍රල් ප්‍රීමෝටර් කෝටෙක්ස් එකට. ඒක ටිකක් ඇඩ්වාන්ස් කොටස. ඒකෙදි ඔයා ඊළඟට කළ යුත්තේ මොනවද කියන එක තීරණය වෙනවා. ඒතර මේ තප්පර 200ත් 300 මිලි තප්පර 200ත් 300ක් අතර වෙනකොට ඔයාගේ මොළය තීරණ අරගෙන ඉවරයි. එහෙමනම් ඔයාගේ මාකටිං වලදී ඔයා මේ ගැන දන්නේ නැතුව ඔයා කොච්චර දේවල් කරනවද ඊට පස්සේ අන්තිමට Facebook එකටයි මේ ඔයාගේ ඇඩ්වර්ටයිසිං ප්ලැට්ෆෝම්ස් වලට බයිනවා අපි කොච්චර කරත් කස්ටමර්ස්ලා ඉන්නේ නෑනේ කියලා. නෑ. අවුල තියෙන්නේ එතන නෙවෙයි. ඔයාට නියුරෝ මාකටිං ගැන දැනීමක් නැති නිසායි ඔයාගේ මාකටිං අමාරු වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ සේල්ස් නැති වෙන්නේ. ඉතින් ඔයාටත් ඕනේ නම් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් දැම්ම රෙජිස්ටර් වෙන්න අපේ නියුරෝ මාකටිං සිංහලෙන් වැඩසටහනට. මේ වැඩසටහන ඇතුලේ අපි මේක දීර්ඝ වශයෙන් කොහොමද ඔයාට මේක ප්‍රැක්ටිකලි පාවිච්චි කරලා ඔයාගේ රිසල්ට්ස් 10 ගුණයකින් 100 ගුණයකින් වැඩි කරන්න පුළුවන් කියන එක චුටි චුටි දේවල් කරලා කොහොමද මේ වගේ වෙනසක් කරන්න කියන එක ගැන දැනගන්න පුළුවන්. එහෙමනම් අපි in a game of marketing නියුරෝ මාකටිං සිංහලෙන් වැඩසටහනෙන් හමු වෙමු.